ඉතින් හැමෝටම හුඟ දවසකට පස්සේ අපි අද තමයි ඔයාලත් එක්ක vlog එකකින් සෙට් වෙන්නේ. ඉතින් අපි අද යනවා කැම්පින් එකක් කරන්න. අපි අද යන්නේ උස්සංගොඩට. අද මාත් එක්ක මේ ගමන යන්න ඉන්නවා අවිෂ්ක අයියා ඉන්නවා. මලින්ත අයියත් ඉන්නවා. කුයිත් අයියත් ඉන්නවා. සුක්ෂාන් අයියත් ඉන්නවා. මියුරු අයියත් ඉන්නවා. එඩි අයියත් ඉන්නවා. විරත් ඉන්නවා. අපි දැන් ගම්භා පැත්තේ ඉඳලා කිලෝමීටර් 150ක් විතර රත්නපුර හරහා ඇවිල්ලා තියෙන්නේ. තව කිලෝමීටර් 30ක් 25ක් විතර තමයි අපිට යන්න තියෙන්නේ උස්සංගොඩට යන්න. ඉතින් අපි යනවා සෙට් වෙමු. හොඳයි අපි දැන් දවල්ට කාලේ හැම උස්සංගොඩ බීච් එකට යනවා ඉන්නේ. බලමු ඉස්සරහට ඉතින් මොකද වෙන්නේ කියලා. දැන් අපි දැන් උස්සංගොඩ බීච් එකට ඇවිල්ලා තියෙන්නේ. කට්ටිය යනවා අපි කැම්ප් කරන තැනට. අර අවසරකුත් තියෙනවා. තවස අද නම් ලස්සන සන්සෙට් එකක් බලා ගන්න පුළුවන් අපිට. දැන් වෙලාව 4ට විතර වෙලාව. අපි ඉතින් උඩට ගිහිල්ලා බලමු මොන වගේ view එකක්ද තියෙන්නේ කියලා. ලස්සනයි. හරිම ලස්සන පාරක් මැද්දේ යන්න දින්න උඩ. මෙතන නම් පොඩ්ඩක් අමාරුයි නේද? මොකද මහන්සිද? Hai. අට ලස්සන view එකක් තියෙනවට. මේ බීච් එකක් ගාවද කියලා හිතා ගන්නත්. අපි ආවේ නම් අදරට කැම්පින් කරන තැනට. අපි මෙතන තමයි අදර ටෙන්ට් එක සෙටප් කරගන්න හිතන් ඉන්නේ. අපි දැන් මෙහෙම ටෙන්ට් එක සෙටප් කරගන්න හදන්නේ. මොකද සන්සෙට් එකත් ඒතකොට අපිට ඉතිහාසය බලා ගන්න පුළුවන්. හොඳයි අපි කැම්පින් ටෙන්ට් ටික නම් සෙටප් කරගත්තා. අද 9 දෙනෙක් ඉන්න හින්දා ටෙන්ට් 3ක්ම ගෙනාවා.
කට්ටිය දැන් ටෙන්ට් එකක් සෙට් කරගෙන පොඩි කයියක් දාන ගමන් ඉන්නේ මහන්සියටත් එක්ක. දැන් අපි කට්ටිය දැන් පොඩ්ඩක් බීච් එකේ නාගන්න හැදුවේ. ඉතින් පල්ලට බහලා තමයි යන්න තියෙන්නේ. අපි අතන තමයි නාන්න ඉන්නේ. සුබ උදෑසනක් ඉතින් හැමෝටම. ඊ හවස නම් මා ලස්සන සන්සෙට් එකක් තිබ්බා. අපි ඉතින් සන්සෙට් එක වෙලාවේ පොඩ්ඩක් බෝල් එක බැට් එක ගෙනාවා. ඉතින් ඒකෙන් සෙල්ලම් කරලා ඊට පස්සේ බීච් එකට ගිහිල්ලා පොඩ්ඩක් නාගත්තා හවස් වෙලා. ඊට පස්සේ අපි රැයට කාලා එහෙම ඊයේ නිදාගෙන දැන් අද උදේට ලස්සන සන්රයිස් එකක් බලන්න තමයි නැගිටලා ඉන්නේ. ඉතින් මම පෙන්නන්නම් ඔයාලට අපි ඊයේ රෑ කඳවුරුගත කරපු තැන. අපි ඉතින් ඊයේ රාත්‍රියේ ගත කරේ මෙතන තමයි. මේ ලස්සනට වෙලා තීරයක් පේනවා. එහා පැත්තෙත් පේනවා. මේ මෙතනත් පේනවා. දැන් මම ගිහින් පෙන්නන්නම් ඔයාලට. අපි අතන තමයි බීච් එකේ නෑවේ. හැබැයි රැල්ල සැරයි. නොදන්න අය ඉතින් මෙතන පරිස්සමෙන් නාන්න ඕනේ. අපිත් එක්ක ආවා මෙතන ළඟම දන්න කෙනෙක්. ඉතින් එයා කිව්වා අපිට මේ හරිය එහාට යන්න නැතුව පොඩ්ඩක් වෙරළට වෙන්න නාගත්ත රවුලක් නෑ කියලා. නැත්නම් මෙතන ගල්පාර තියෙන්නේ ගල් තියෙන්නේ හැමතැනම. ඒක නිසා පරිස්සම් වෙන්න ඕනේ හැමෝම. එතන නානවා නම් කරනවා නම්. ඉතින් මාර ලස්සන view එකක් තියෙන මෙතන. අතනින් ලස්සන සන්රයිස් එකක් තියෙනවා. අතනින් තමයි ඉර පායන් එන්නේ. ඈත පේනවා ඊරා මුහුදු ගියපු වීවරයෝ පොඩ බිමට ආයෙනවා. ඊනම් මේ දිගටම ලයිට් තිබ්බා බෝට් නවත්තලා තිබ්බ. අතනින් පේනවා වරායේ ලයිට් එළිය පේනවා.
අත්‍යවශ්‍ය වීව එකක් තියෙනවා. කොහොමද තියෙන view එක? හොඳයි ඉතින් දැන් නම් හොඳට අවුවත් පායලා තියෙන්නේ. ඕසර හොඳට වැටලා තියෙන්නේ මෙතනට. අපි දැන් උදේට මොනවා හරි කාලා කිරි එකක් බොන්න හදන්නේ. කට්ටිය වතුර ලිපේ දිනවා. කිරි එක බොන ගමන් කන්න පාන් හදාගත්තා. අපි ඒක කන ගමන් ඉන්නේ දැන්. හොඳයි ඉතින් අපි සංගොඩ බීච් එකට සමුදීලා යන්න හදන්නේ. ඔක්කොම අස් කරලා ඒ විදිහටම තියෙනවා අපු අපි එනම් අලුත් තැනකින් ආයෙත් හම්බ වෙනවා.